උන් දෙන්න ගිහිල්ලා තින්නේ එක වහලක් යට ඉන්න ලැබේවා කියලා පඳුරක් ගැට ගහන්න. බාරයක් වෙලා. දෙන්න වැඳගෙන ඉන්න ASCII තමයි මේ පුෂ්පනංගිගේ ඔළුවට වැදලා තියෙන පහන. ඒ වෙනකොට මේ සුමන ඉඳලා තියෙන්නේ ඇස් වහගෙන වැඳගෙනලු. හරි. මට දැන් කාරණාව වැටහෙනවා. තව පොඩ්ඩෙන් ඔයිට වැඩිය මහා භයානක අනතුරක් වෙන්න ඉඩ තිබුණා. ඇයි? දේවාලයට ගෑනුන්ට යන්න තහනන්ද? ඉතින් මම යනවනේ. එයා යනවා වගේ නෙමෙයිනේ. එතන මේ ප්‍රශ්නේ කන්‍යාවියෝ යන එකනේ. ඇයි? දේවාලේ වැඩලා ඉන්න දෙයියෝ මහිලා සමිතියක සභාපති කෙනෙක්ද? කට. හරි. මම ඒක බලා ගන්නම්කෝ. මම මේ කල්පනා කරේ මගෙන් වෙච්ච වැරද්ද හදාගන්නේ කොහොමද කියලා සිරියෝ. ඔයා ගිහිල්ලා සුමනෙව එක්කගෙන එන්න. එතකොට හරිනේ. එහෙමත් කරමු. දැන් නම් ඉතින් රැ වුණානේ නේ. දැන් යන්න එපා. දැන් යන්න නිදා ගන්න. මම දොර වහලා එන්න. Guru ko dung kabel badikin inne be අද සිට දුම නැත. මොකද ගෙදර අය බැන්නද? ගෙදර අය පෙන්නලා දුන්න හින්දා තමයි මගේ මොලේ පෑදුනේ. පෙන්නලා දුන්නා කියන්නේ? ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ පේන බලනවා. කව් පේන බලනවා. උඹෙන් වැඩක් නැති වෙයි ඉස්සරහට. එහෙම කතා කරන්න එපා ගුරු. ගුරුගේ ජීවිතෙත් මම බේරුවන්නේ. ඒක නිසා තර අහිංසකයාගේ ජීවිතේ මගේ අතින් නැති කරන්න හැදුවේ උඹ. කවුද අහිංසකයා? මේ භූතයෝ. උඹ මාව අන්දන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කරන්න ආවොත් එහෙම අර වෙන කපුව කරනවා වගේ මම උඹව කුප්පියක් ඇතුළට දාලා මූඩිය වහලා කොහෙ හරි ගිහින් දානවා. කාටවත් හොයාගන්න බැරි වෙන්නේ. ගල් කල්ලම දානවා. අනේ ඒව කරන්න එපා. මොකද්ද මං කරපු වැරද්ද? උඹ මට ඇත්ත කියපන්. උඹ නේද පුෂ්පනංගිගේ ඔළුවට පාන තල්ලු කරේ? නේ දැන් මොකද උඹ ගොත ගහන්නේ? මට කෙලින් කියපන්. ඈ උඹම නේද කියලා තියෙන්නේ කපුව බොරු කිව්වත් භූතය බොරු කියන්නේ නැහැ කියලා. කියපන් ඇත්ත. මේකනේ ගුරු සුමනේ පුෂ්පනංගිත් එක්ක ඇවිල්ලා එක වහලක් යටට යන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනකොට මට ලෝභකමක් ආවා. ඒ හින්දා මං චූට්ටක් වෙන්න පාන තල්ලු කළා සුමනගේ ඔළුවට. සුමනේ වාසනාවන්තයනේ ඒක බේරුණා. කරුමේ ගියේ පුෂ්පනංගිගේ ඔළුව මැද්දේ. ඔය ඉතින් බලපන්. අර මිනිහා සුමනයා අපරාධේ මගෙන් නිකන් ගුටික් කෑවනේ. අනේ වාසනාව. ඒ අසින් බමාව කේන්ති ගෞස්සන්න හදනවා. මේකනේ ගුරු චිත්‍රපටියක උනත් දුෂ්ටයා ගුටි කනකොටනේ අපිට හැපි. හැපි නෙමෙයි මට හැපි තමයි ඉන්න වෙන්නේ. ගුරු මම වැරද්ද පිළිගන්න. මමත් මගේ වැරද්ද පිළි අරගෙන ගිහිල්ලා සුමනයව එක්කන් එනවා. උඹත් උඹේ වැරද්ද පිළි අරගෙන සුමනයට වැඳලා සමාව ගන්න ඕන. වැඳලා විතරක් නෙමේ කකුල් දෙක ලෙව කාලා හරි සමාව ගන්නම්කෝ. මොකද උට මාව පේන්නෙත් නෑ එන්නෙත් නෑ. ගුරු සමාව කියන්නේ වචනයක් විතරයි. ගුටි කාපු එකාට ඒක මතක තියෙනවානේ සදහටම. ඔයා බය වෙන්න එපා නන්ද. තාත්තා කොහොම හරි සුමනේ මාමව එක්කරගෙන එයි. අද යන්න ඕනම දවසක් හිමනලුම් මම මේ වැඩට යන්නේ. ඒත් මට යන්න පුළුවන්කමක් නැහැ. එහෙම කියන්නත් එපා.
රස්සාවිතින් වැදගත්නේ. නෝන හාමිනන්ද කිව්වහම සුමනට ගහපු විදිය මට නම් හරිම දුකයි. ඒ වුණාට නැන්දේ කෙනෙක් තව කෙනෙක්ට ගහනවා කියන එක නම් කොහොමදවත් අනුමත කරන්න බෑ. නෙළුම් නංගි අමිල තමයි මට මුලින්ම ගැහුවේ. මෙයාද මයුර කියන්නේ? මේ මගේ නැන්දා පුෂ්පා. නෑ නැන්දේ මම මේ කියන්නේ කෙනෙක් එකපාරටම තව කෙනෙක්ට ගහනවා කියන්නේ ඒ මිනිහා කිවිසීමේ සීමාව පැනලා කියන එකනේ. මේ මයුරයි ඔගොල්ලෝ මෙතන පාරවල් ගානේ හන්දි ගානේ රණ්ඩු වෙන තියාගත්තාම මිනිස්සු අහනවා ඇයි කියලා. එතකොට ඔගොල්ලෝ මේ කොහෙවත් නැති මගේ නම කියනවා. අන්තිමට මට මොකද වෙන්නේ? මයුර නෙළුම් තාම ඉගෙන ගන්නවා. එයා ඉහළටම ඉගෙන ගන්න තමයි ආස. ඒක නිසා එයාගේ ඔළුවට ඔය වගේ දේවල් දාන්න එපා. ඒකෙන් වෙන්නේ එයාගේ නිදහස නැති වෙන එක. අනේ එහෙම ගන්න නෑ නැන්දේ. මම මෙයාට කියලා තියෙන්නේ මෙහෙම හම්බෙන් හම්බුනාම කතා කරපුවාම ඇති කියලා. හම්බෙන් කියන්නේ ඉතින් නැන්දේ ක්ලාස් යද්දිත් හම්බ වෙනවා ආපහු එද්දිත් හම්බ වෙනවා. ඇයි දැන් එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන් මයුරයි. හැබැයි ඒක හම්බයක් නෙවෙයි කියලා තමයි මං කියන්නේ. අනේ මන්ද. මම මේ වෙලාවෙ ඉන්නේ කාටවත් උපදෙසක් දී ගන්න බැරි මට්ටමක. මේ මයුරයි බැරිම වුණොත් මට මේක අම්මට කියන්න වෙනවා. හැබැයි ඉතින් එහෙම වුණොත් පොලිසියෙන් විසඳ ගන්න තිබිච්ච ප්‍රශ්නේ CID එකට බාර දුන්නා වගේ තියෙයි. අපි යමු නැන්ද? මලා මේක අදත් තිනවා. අද බයිසිකලේවත් නෑ. මෝ බයිසිකලෙත් නැතුව මෙහෙම බය නැතුව එන්නේ එකත් එකටම දෙයියා පිටිපස්සේ ඇති. මං හිතුවා හරි මේක හොයන්නේ මාව. හොඳ වෙලාවට ගස් නගින්නත් පුරුදු වෙලා හිටියේ. මලා නගින්න පුරුදු වුණාට බහින්න ඉගෙන ගත්තේ නෑනේ. දැන් ඉතින් පයින්න තමයි වෙන්නේ. කාගෙද මේ සරම? මං ගහට නගිද්දි තිබුණේ නෑනේ. මලා දැන් ඉතින් ආයි නගපන් ගහට. ගුරුන්නාන්සේ දැන් මනම් වැඩක් කරගන්න විදියක් නැහැ ගුරුනාසේ ගමනේ යා.
ගුරුන්නාන්සේ මාත්‍ය හලලා ආවේ හොර වැඩකටනේ. මේ ඉතින් කොහමද ඒ ගැට කිමුලට මේ ඇත්ති කැමති නෑනේ. ගුරුන්නාන්සේ ඔය ඉන්නේ ගුරුන්නාන්සේගේ බාප්පගේ මහප්පගේ ආච්චි. ඇයි නෝනේ? මම මේ ගුරුන්නාන්සේ මුණ ගැහෙන්න කියලා ආවේ. මේ ගුරුන්නාන්සේ එළියට ගියානේ. එළියට කියන්නේ වැසිකිළියට එහෙම නෙමෙයි හොඳේ. මේ ගොඩක් වෙලා ඇයිද දන්නේ නෑ දෙන්න. තාම සරම ගන්න ගහට නගිනවා. ඒක ඉතින් කියන්න බෑනේ නෝනේ. අනේ මට මේ හදිසි වැඩක් කරගන්න ඕනේ. මොනව කරන්නත් ඉතින් ගුරුන්නාන්සේ ඉන්න එපැයි. එහෙනම් මම වෙන දවසක එන්නම්. හොඳයි. මේ මම අපු විද්‍යාවක් අපේ මහත්තයාවත් කියන්න එපා හොඳද? අම්මපා මේ ගෑනුන්ගේ තියෙන හොර වැඩ. නෝනාමි තරුණ කාලේ ඔහොම තමයි නේ. අනේද කියන්නේ. මාත් ඉතින් ඒ කාලේ ගිනි කිකිලි වගේ ඉන්න ඇති. අප්පට සිරි. මං කියන එක ඇහුණවද්ද? මොනවා කරන්නද සීති? නාමිනු දිරන උනුකය දිරෙන අරුමෙකි සෝභා සංසාරේ. මොකද ග්‍රාමය මම හොයනවද? උඹලා ගෙදර ගිහිල්ලා අම්මටත් හොඳටම කෑ ගහලා තාත්තා ගෙදර ඉඳලා නැද්ද? මම හිතන්නේ තාත්තා ඉඳලා නෑ බා. දැන් අන්තිමට මොකද උනේ? උනේ කියන්නේ ඉතින් වැඩේ නම් සමතේකටපත් වෙලා. මං දැක්කේ මයුරකාරය තනියම උදේ යනවා. ඔය අර කෙල්ල ටියුෂන් යනලාට මුණ ගැහෙන්න යන්නේ. මේ ඔය කෙල්ලෙක් ඉන්න දුක අමාරුවකට එන්නේ යන්නේ. මට ඔය කෙල්ලෙක් වැඩක් නෑ බං. මට ඕනේ මයුරකාරයත් එක්ක ගේමක් ඉල්ලන්න. ඕම ගින් ඇත්තට උඹට කෙල්ලව සෙට් වුණොත් එහෙම. ඒකේ තවුලක් නෑ නේද? ඒකෙත් පොඩි වෙනස් වෙනමකුත් තියෙනවනේ. ඔබ දන්නේ නෑ නුන්ගේ පවුල විස්තර. මුළු දේව සභාවක් එක්ක ඇවිල්ලා ගුරුන්නාසිඹ උස්සන් යයි. හරි. ඒකෙල්ල කාව හරි බඳින්න එපා. පිස්සුද බං? ඒක තාම ඉගෙන ගන්නවා. ඉතින් මොකද? උඹලා හිතන්නේ ඒක පොඩි කියලාද? යකෝ නිල්මිනි තේකියේ වයස. අන්න දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ අපිට වැඩක් නෑ ඒවා. වරෙන් යන්න. දැන් ඔය කැලේ හිටිය ඇති. ප්‍රශ්නේ ෂේප් නම් අවුලක් නැහැ. දන්න තරමින් වැඩේ ෂේප්. යමන්කෝ බලන්න. යමන්. සුමනී මාළු බානවා වගේ දැන් මාළු නටනවා. නැවේ නැංගි. අනේ බාන් සුමනියෝ මගේ අතින් උඹට ලොකු වරදක් තමා සිද්ධ වුණේ. අතින් විතරද අයි පයින් ගහපුවත් තාම රිදෙනවා. නෑ බාන් මට ආරංචි වුණේ ඔබ පුෂ්පනංගිව බලෙන් දේවල්ට අරගෙන ගියා කියලානේ. කවුද ගුරුනාන්සේට කවුද කිව්වේ? දෙයියෝද? නෑ භූතෙක්. ඒක තමයි ගුරුනාන්සේ භූත වැඩ කරන්නේ. හරි බාන් මං දැන් ඉතින් වෙච්ච වැරද්දට සමාව ඉල්ලුවනේ. දැන් ඒකට බෙල්ල කපලා සමාව ඉල්ලුවොත් හරිද? බෙල්ල කැපුවේ නෑනේ බං. නල්ල කුළුනේ වැදුනා විතරනේ. නල්ල වැදුන වෙලාවේ තාපොඩේ බෙල්ල ගලවලා යන්නේ. මං කොච්චර ගුරුනාන්සේට හිතවත්ද? අර ලොක්ක ගුරුනාන්සේගේ මලගෙදර ගිය වෙලාවේ ඒ ගමේ උන් කියපු කතා මම එක කතාවක් මේ ගමේ ඇවිල්ලා කිව්වද? හරි කෑනුකා හිතන්කො බං. දැන් මිනිසුන්ට ඇහෙනවා මේ කතාව ඔක්කොම. කෑ ගහන්න එපා.
හරි හරි මං ඒකනේ බෝ මේ හොයාගෙන ආවේ බං. බෑ මම එන්නේ මොකද මම ආවොත් ගුරුනාන්සේ මට ආයෙත් ගහලා මගෙන් ආයෙත් සමාව අරගෙන ආයෙත් මං එන්න වෙනවනේ බෑ මම එන්නේ අනේ මන්දරේ මේ පුෂ්පනංගි නොකා නොබී අඬනෝ. ඇයි පුෂ්පනංගිට මොකද? ඒකට සාංකාව. උඹව දැක්කේ නෑ කියලා. කාමරය ඇතුළට විලා අඬනවා. අනේ ගුරුනාන්සේ දැක්කද? මම දැක්කේ නෑ මට ඇහුණා. මං යනවා ඔය ගෑනු ළමන්ගේ කාමරාසෙරින් ගන්න. ඒකනේ ගුරුනාන්සේ අහිංසක හදවත් දෙකන්නේ රිද්දුවේ. හරි ඒක හින්දානේ මම මේ සනසන්න මෙතෙන්ටම ආවේ බෝ හොයාගෙන. මේ ඔන්න ආයෙ ගහනවා එහෙමනේ මේ හොඳේ. හරි යමන් කොයි ඉතින් පරක්කු වෙනවනේ. වරෙන්කෝ. ඔව් මේකට තියෙන හදිස්සිය. කුමාර හඳුරනේ මම මේ අතුකෝරාල මුදලාලිගෙන් සල්ලි ඉල්ලගත්තා. ගන්න. ඒ මහත්තයාට මොකද කිව්වේ ආමතුරුනේ? මම ඉතින් ඇත්තම කිව්වා කුමාර. මව්පිය ගුණ දන්න මිනිස්සුෙකුට ඔය වගේ ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන්. මං ඒ මහත්තයා හම්බෙලාම ස්තුති කරන්නම්කෝ ආමතුරුනේ. ඒක හොඳයි. දැන් කොහොමද කුමාර ඔය සල්ලි අම්මට යවන්නේ? ගමේ මේෂන් බාස් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේ ළඟ වැඩකට. මට පුළුවන් ආමතුරුනේ එයාට යරින්න. කුමාරට හොඳටම විශ්වාසද මේ මිනිස්සයා ඔය සල්ලි අම්මට ගිහිල්ලා දෙයි කියලා? අපෝ යෝ ආමතුරුනේ. එහෙමනම් කමක් නැහැ. කුමාර ඔය එක්කම අම්මට පණිවිඩයක් යවන්න පුළුවන් වෙලාවක මෙහාට ඇවිල්ලා යන්න කියලා කුමාරවත් බලන් එක්කලා. එතකොට ඔය කුමාරගේ රස්සාව ගැනත් මම අම්මත් එක්ක කතා කරන්නම්කෝ. හොඳමයි ආමතුරුනේ. කුමාර දැන් කුමාරත් සසර කෙටි කරගන්න මාර්ගය ගැන හිතන්න ඕන. ඔය පොඩි හාමුදුරන්ගෙන් පොතපත ඉල්ලගෙන කියවන්නකෝ. එහෙමයි. අනේ ලොකු හාමුදුරනේ මේ කරන පව් වැඩෙන් නම් මට නිවන් යන්න ලැබෙන්නේ නැහැ. ඒත් මේ ආත්ම ජීවත් මට සතුටින් ඉන්න පුළුවන් නේ. ඕම් පොඩ්ඩේ වම්බෙන්න කියලා කවුදෝ ගෑනු කෙනෙක් ආව වැඩකට. අනේ අම්මේ පොඩක් ඉන්න කියලා කියන්නකෝ. දැන් ඉක්මනට එයි කියලා. කොහේ ඉන්නද බං මං කිව්වා තව පරක්කු වෙයි කියලා. ආයෙ එන්නම් කියලා ගියා. ඇයි අම්මේ අතට එන වැඩ හරවල යවන්නේ? පොඩ්ඩේ දන්නවනම් අම්මා හොඳටම බැනුම් අහනවා. ඒ බං දැන් ඔය පොඩ්ඩේ ගියේ සුමනයා හොයන්න නේද? ඔබ හිතන දූතාව වරුවකටවත් එයි කියලා. දැන් අම්මත් පේන බලන්න පටන් ගත්තද?